IVF එක කළාට පස්සේ හැදෙන කලල ගොඩක් වෙලාවට අපි කරන්නේ සීතකරණ එක. සීත කරලා ඒ කලල පසුව තැම්පත් කිරීම නැත්නම් ෆ්‍රෝසන් එම්බ්‍රයෝ ට්‍රාන්ස්ෆර් එකකින් තැම්පත් කිරීම තමයි සිද්ධ කරන්නේ. ඒතර මේ සීත කරනවා කියලා කියන්නේ මොකක්ද? කලල අවශ්‍ය ප්‍රමාණයට වැඩුණාට පස්සේ ගොඩක් වෙලාවට බ්ලාස්ටොසිස්ට් කියන තත්ත්වයට ආවට පස්සේ තමයි මේක අපි කරන්නේ. ඒකේ කරන්නේ තාක්ෂණය පාවිච්චි කරලා එකපාරට මේ කලල ගොඩාක් අඩු උෂ්ණත්වයකට ගේනවා. ගොඩාක් අඩු උෂ්ණත්වයකට ගෙනල්ලා මේක ලික්විඩ් නයිට්‍රජන් වල තමයි තැම්පත් කරලා තියෙන්නේ. ඒතර මේ ක්‍රමවේදය ආරක්ෂිතද කියන එක ඊළඟ ප්‍රශ්නය. ඒක ගොඩක් ආරක්ෂිත ක්‍රමයක්. අපිට මේ කලල කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩක් කාලයකට පස්සේ ඕනනම් මාසයකට දෙකකට පස්සේ එහෙම නැත්නම් අවුරුදු කිහිපයකට පස්සේ පාවිච්චි කරලා ප්‍රෙග්නන්සි එකට යන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් කලාතුරකින් සමහර වෙලාවට මේ කල්ලය හරි විදිහට පෙර තත්ත්වයට පත් නොවන අවස්ථා තියෙනක ගොඩක් අඩු අවස්ථාවක්. 5%කටත් වඩා අඩු රිස්ක් එකක් තමයි මේ වගේ වෙන්න ඉඩ තියෙන්නේ. අනිත් වාසිය තමයි අපි හිතමු ඔබ IVF ට්‍රීට්මන්ට් එකක් කරලා කල්ල 5ක් විතර හැදුනා. එතකොට පළවෙනියටම කල්ල තැම්පත් කිරීලා ගර්භණී වෙලා බබෙක් හැදුනයි කියලා. එතකොට ඔබට ආයි IVF සයිකල් එකට යන්න අවශ්‍ය නැහැ. අර ස්ටෝර් කරලා තියෙන සීත කරලා තියෙන කල්ල පාවිච්චි කරලා ඉතාමත් ඉක්මනින් ඊළඟ ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරන්න පුළුවන්.